Hi, welcome to my YouTube channel. ඉතින් අපි බලමු මොනවද අපි මාළු මිරිස් පිරුමට ඕනි කරන අමුද්‍රව්‍ය ටික කියලා. මාළු මිරිස් කල් 4ක් මම මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම රතු ලුණු සහ රට ලුණු. ඔයාලට කැමති නම් මේ දෙකෙන් එකක් හෝ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ රම්පේ කරපිංචා, අමු මිරිස් කරල් දෙකක්, සුදු ලුණු ගෙඩියක්, උඹල කඩ කෑල්ලක් සහ කුරුඳු පොතු කෑල්ලක්. ඊට අමතරව මම විශේෂ අමුද්‍රව්‍යයක් පාවිච්චි කරනවා කූනිස්. ඔයාලට තියෙනවා නම් විතරක් දාන්න. නැත්තම් කමක් නැහැ. ග්‍රෑම් 50ක් විතර අරන් තියෙනවා හොදලා. ඊට අමතරව මම පාවිච්චි කරනවා කහ, තුන පහ සහ ලුණු මේකෙදි. මේ පිරවුම හදා ගැනීමට අවශ්‍ය කරන දේවල් තමයි මම මේ පෙන්නන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක කපා ගන්න කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි මාළු මිරිස් කාලා කපා ගන්න ඕනේ. අර ඇතුල් පැත්තෙන් තමයි කපා ගන්නේ. ඊට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති මම අරන් තියෙන අමුද්‍රව්‍ය වල ප්‍රමාණ ඔයාලා මේ විදිහට ගන්න. ඔයාලට මෙතනදී පාවිච්චි කරලා තියෙන මං කරල් 4ක ප්‍රමාණය ඔයාලගේ ගන්න ප්‍රමාණය අනුව ඔයාලා මේවා අඩු වැඩි කරගන්න. ඉතින් මේ මාළු මිරිස් කාලා කපන්න ඕනේ පැත්ත තමයි මේ පෙන්නන්නේ. මෙන්න මේ අර ඇතුළට වක් වෙලා තියෙන පැත්තෙන් තමයි කපන්න ඕනේ. නැත්නම් අපේ මාළු මිරිස් කරලේ පිරෝම එළියට පනිනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මාළු මිරිස් පිරෝම හදාගන්නේ කියලා. එකටම අපි තාච්චියක් අරගෙන ඒකට පොල් තෙල් පොඩ්ඩක් දාගෙන ලිප මධ්‍යම ගින්දරේ තියා ගන්න ඕනේ. වැඩි කර ගන්නත් එපා, අඩුම කර ගන්නත් එපා. ඊට පස්සේ අපේ මේ තෙල් ටික පොඩ රත් වෙනකොට අපි අර කපාගත්තු සේරම අමුද්‍රව්‍ය ටික සේරම අමුද්‍රව්‍ය මුලින් කපාගෙන අනේ කපාගත්තු අමුද්‍රව්‍ය ටික තෙලට දාලා ටිකක් බැදෙන්න දෙන්න ඕනේ. මේ ටිකක් බැදුනට පස්සේ තමයි ඔයාලා අර තුන පහ ටිකයි කහ කුඩු ටිකයි ලුණු ටිකයි දාන්න ඕනේ. ලුණු ඔයාලගේ රසයේ පදමට දාගන්න. ඊට පස්සේ මම ටිකක් වෙලා බැදෙද්දි මේකට කූනිසු ටික දානවා. ඔයාලා කූනිසු තියෙනවා නම් කූනිසු දාන්න. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හරිනම් කූනිසු ටික මුලින් දාන්න ඕනේ. මට ඒක පොඩ්ඩක් අමතක වුණා. ඒ නිසා ඔයාලා කූනිසු දානවා නම් ඒක මුලින් දාන්න. මේකට කලින්. එතකොට ඒක හොඳට බැදෙනවා. මෙහෙමත් ප්‍රශ්නයක් වුණ නැහැ. ඊට පස්සේ මේ ටික හොඳට විනාඩි 10ක් විනාඩි 8ක් විතර ටෙම්පරාදු කරගන්න ඕන. ටෙම්පරාදු කරලා ඉවර වෙලා අපි බලමු කොහොමද අපේ මාළු මිරිස් පිරුමේ හොදි එක හදාගන්නේ කියලා. මට මේකට විනාඩි 5ක් 10ක් අතර කාලයක් ගියා. ඔයාලත් මධ්‍යම ගින්දරේ හොඳින් මේක ටෙම්පරාදු කරගන්න මේ පේන විදිහට. මේ අතර පොල් බෑයක විතර පොල් මිටි කිරි ටික අරගෙන ඒක සූදානමින් තියාගන්න. මේක හැදෙන අතර ඔයාගේ මිටි කිරි ටික නැත්නම් උකු පොල් කිරි ටික සූදානමින් තියාගන්න අපේ ව්‍යංජනේ හදන්න අවශ්‍ය කරන මේ මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ අපි මේක නිමෙන්න තියෙනවා මේ මිශ්‍රණේ. නිමෙන්න තියලා ඉවර වෙලා ඒක අපි අර කලින් කපාගත්තු මාළු මිරිස් කරල් අතරට මෙන්න මේ විදිහට තමයි පුරවන්නේ. එළියට පනින්න නැති වෙන්න ලස්සනට ඔන්න ඔය විදිහට පුරව ගන්න. පුරව ගත්තට පස්සේ නිකන් මේක තද වෙලා හිටිනවා. මොකුත් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ අවසාන ව්‍යංජනේ හදාගන්නේ කියලා. ආයෙත් තාච්චියක් ඒ බඳුනක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාන්න. තෙල් ටික දාලා ඒ තෙල් ටික රත් වීගෙන එනකොට අපි මාළු මිරිස් කරල් 4 මේකේ දාගන්න. පොඩ්ඩක් තෙලේ ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ මාළු මිරිස් කරල් 4ත්. එහෙම කරාට පස්සේ ඒකට හොඳ පෙනුමක් ඒ වගේම හොඳ රසක් එකතු වෙනවා. මේ විදිහට මාළු මිරිස් කරල් 4 විනාඩි 5ක් විතර පොඩ්ඩක් බැදෙන්න දෙන්න. මේවා පොඩ්ඩක් එහෙට මෙහෙට කරද්දී පොඩ්ඩක් පරිස්සමින්. මොකද මේ මිශ්‍රණය එළියට පනින්න පුළුවන්. එහෙම එළියට පැනනොත් ඒකේ වැඩක් නැහැ ඒකේ රසයෙන්. චුට්ටක් දෙපැත්ත චුට්ටක් කර බැදෙන්න පොඩ්ඩක් මේ දෙපැත්ත හරවලා ගන්න. ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර බැදෙන්න දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට කලින් හදාගත්තු මිටි කිරි ටික දැන් මෙතනදී පාවිච්චි කරන්න. උක්කු පොල් කිරි පාවිච්චි කරන්න. දී කිරි පාවිච්චි කරන්න එපා. එතකොට මේක රස නැති වෙනවා. මම කියන්නේ උක්කු පොල් කිරිම පාවිච්චි කරන්න.
ඊට පස්සේ අපි දැන් මේ කිරි ටික දාගෙන ඉවරුණාට පස්සේ පෙනුම තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක ටිකක් මද ගින්දරේ හොඳට ඉදෙන්න දෙන්න. ওই විදිහට තමයි අපි කලවම් කරන්න ඕනේ. මොකද ගොඩක් අර හැන්දෙන් එහෙට මෙහෙට කරොත් අපේ මිශ්‍රණයේ එළියට පනිනවා. ඒ නිසා හරි පරිස්සමෙන් ඔයාලට පුළුවන්. ඕනනම් වලද දෙපැත්තෙන් අල්ලලා පොඩ්ඩක් එහාට මෙහාට කරාම මිශ්‍ර වෙනවා. ඊට අමතරව අපි මේ හොදියකට දාගන්නවා මිරිස් කුඩු තේ හැන්දක් විතර. ඊට පස්සේ ඔයාලට ලුණු බලන්න. ලුණු බලලා මදි නම් විතරක් ලුණු දාගන්න. මට නම් ආයි ලුණු දාගන්න ඕනේ නැහැ. ඔයාලා ලුණු බලන්න හොදියකේ මදි නම් විතරක් ලුණු ටිකක් දාගන්න. සහ අවශ්‍ය කරන අනිත් 3-5 ඕන නම් විතරක් දාගන්න. මට නම් වෙන දාන්න ඕනි උනේ නැහැ. රස හොඳට තිබුණා. ඊට පස්සේ කහ චුට්ටක් ඕන නම් දාගන්න. පාට මදි නම් එනකොට මේක ටිකක් වෙලා යද්දී අර මිශ්‍රණයේ තියෙනවා මේකට එකතු වෙලා ගානට පාට සහ රස ටිකක් එනවා. ඊට පස්සේ මේ විදිහට විනාඩි 15ක් විතර හිමින් මද ගින්දරේ තියන්න ඕනේ. මේක මද ගින්දරේ තියෙන තරමට තමයි අර අපේ මාළු මිරිස් කරල් 4 හොඳට තැම්බෙන්නේ. මේක ටිකක් හොඳට තැම්බෙන්න ඕනේ නැත්නම් අමුයෙන් කන්න බෑ. ඉතින් මේ විදිහට බබුලු දාගෙන නටාගෙන ඉද්දි අපි පොඩ්ඩක් චුට්ටක් දෙපැත්ත හරවන්න ඕන. ඊට පස්සේ අපි අන්තිමේදී මේක හොඳට තැම්බුණාට පස්සේ අපි බිත්තරයක් කඩලා ඒ බිත්තරේ අපි මේකට දානවා රස වැඩි වෙන්න. මේ විදිහට ඒක හිමින් සැරේ මිශ්‍ර කරන්න හැමතැනටම යන විදිහට. ඔයාලා කැමති නම් බිත්තරයක් දාගන්න. හැබැයි බිත්තරයක් දැම්මට පස්සේ හරිම රසයි.